ආයුබෝවන් දරුවනේ අපි අද කතා කරන්නේ 10 ශ්‍රේණිය 3 වෙනි ඒකකය වන පදාර්ථයේ ව්‍යුහය. අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා මේ ලෝකේ හැදිලා තියෙන්නේ පදාර්ථ සහ ශක්තියින් කියලා ආකාර දෙකකින්. මේ ලෝකේ තියෙන හැමදේම අපිට බෙදන්න පුළුවන් පදාර්ථ සහ ශක්තියින් කියලා. මොනවද පදාර්ථ කියන්නේ? පදාර්ථ කියන එක අපි අර්ථ දැක්ුවේ ස්කන්ධයක් සහිත එහෙම නැත්නම් ස්කන්ධයක් තියෙන ඒ වගේම අවකාශයේ ඉඩක් ගන්න දේවල්. ටිකක් උදාහරණ ගැන කතා කරොත් ඔයාලා අතේ තියෙන පෑන, පැන්සල, පොත, මේ වාතය, ජලය මේ වටපිටාවේ අපිට පේන ගොඩාක් දේවල් හැමදේම වගේ පදාර්ථ. ඒතර මොනවද ශක්තියන් කියන්නේ? මේ ශක්තියන් අපිට බලන්න පුළුවන්ද? නෑ. අපිට ශක්තියන් බලන්න හැකියාවක් නැහැ. නමුත් ශක්තියන් අවට වටපිටාවේ තියෙනවා. උදාහරණයක් විදිහට මම මේ කතා කරන ශබ්දය ඔයාලට දැනෙනවා, ඇහෙනවා. මේ ශබ්දය කියන්නේ ශක්තියක්. ඒ වගේම ආලෝක ශක්තිය, ඊට පස්සේ තාප ශක්තිය අපි මේ වගේ ශක්තියාකාර කිහිපයක් පිළිබඳ 7 වසරේදී 8 වසරේදී වගේ කතා කරලා තියෙනවා. රයිට්. මේ පාඩමේ මුල් කොටස වෙන්නේ පදාර්ථයේ ව්‍යුහය කොහොමද පදාර්ථයක් හැදිලා තියෙන්නේ කියන එක. අපි 9 වසරේ වෙනකොට වගේ ඉගෙනගෙන තියෙනවා පදාර්ථය හැදිලා තියෙන කුඩාම ඒකකය පරමාණු කියලා. ටෙවුට් එක පොඩ්ඩක් ලියාගෙන මෙයන් අප අවට ඇති දේවල් පදාර්ථ සහ ශක්තියන් ලෙස ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය පදාර්ථ ලෙස හැඳින්වේ. පදාර්ථ ඒවායේ භෞතික හා රසායනික සංයුති අනුව වර්ග කළ හැක. කොහොමද පුතේ මේ පදාර්ථය අපි බෙදුවේ? පුංචි කාලේදී අපි පදාර්ථය භෞතික ස්වභාවය අනුව බෙදුවා. ඔයාලට මතක ඇති. 6 වසරේදී විතර පදාර්ථයේ භෞතික ස්වභාවය අනුව බෙදුවා. ඒ වගේම 8 වසරේදී 9 වසරේදී පදාර්ථයේ රසායනික සංයුතිය අනුව වර්ග කරා. භෞතික ස්වභාවය අනුව පදාර්ථය ආකාර තුනක් තියෙනවා. ඒ ඝන, ද්‍රව, වායු. ඔයාලට ඔය සඳහා උදාහරණ ඕන තරම් මම දන්නවා මේ වෙනකොට කියන්න පුළුවන්. රසායනික සංයුතිය අනුව පදාර්ථය ආකාර දෙකක් තියෙනවා. එකක් සංසුද්ධ ද්‍රව්‍ය, අනිත් එක මිශ්‍රණ. සංසුද්ධ ද්‍රව්‍ය කියන්නේ මොනවද? සංසුද්ධ ද්‍රව්‍ය කියන්නේ නිශ්චිත ගුණධර්ම සංඝටක එකකින් විතරක් හැදිලා තියෙන ඒවා. මේ සංසුද්ධ ද්‍රව්‍ය අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ඒ මූලද්‍රව්‍යයි සංයෝගයි විදිහට. මූලද්‍රව්‍ය නම් මේ වෙනකොට ලෝකේ 118ක් විතර හොයාගෙන තියෙනවා. සංයෝග ගොඩක් ප්‍රමාණයක් තියෙනවා. මූලද්‍රව්‍ය විවිධ ආකාරයෙන් සංකලනය වෙලා අපි ඒ පිළිබඳ පාඩමේ අන්තිමට පොඩ්ඩක් කතා කරනවා. මිශ්‍රණ ගැන අපි 8 වසරේදී 9 වසරේදී ඉගෙන ගත්තා. නමුත් අපි මිශ්‍රණ ගැන 10 වසරේදී ඉගෙන ගන්න. මිශ්‍රණ වර්ග දෙකක් තියෙනවා කියන එක මතක තියාගන්න. දැනට සමජාතීය මිශ්‍රණයි විෂම ජාතීය මිශ්‍රණයි. අපි මිශ්‍රණ පිළිබඳ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම 11 වසරේ 3 වෙනි පාඩමේ. එතකොට මේ මිශ්‍රණ කියන එක පිළිබඳ අපිට ලොකු අවබෝධයක් මේ අවුරුද්දේ අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අපි කතා කරන්නේ 11 වසරේදී. ඊළඟට පදාර්ථයේ තැනුම් මේකක මොනවද? කොහොමද මේ පදාර්ථය හැදිලා තියෙන්නේ? අපි කලින් ඉගෙනගෙන තියෙනවා පදාර්ථය හැදිලා තියෙන්නේ ඊටාම කුඩා අංශු වලින් කියලා. අපේ ඇතේ තියෙන පෑන වුණත් පොත වුණත් අපි වුණත් හැදිලා තියෙන්නේ ඊටාමත් කුඩා අංශුවකින්. මේ අංශු වලට නමක් ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා ලබා දීලා තියෙනවා. ඒ නම තමයි පරමාණු කියන එක. එතකොට පදාර්ථයේ තැනුම් ඒකකය වෙන්නේ පුතේ පරමාණුව. පරමාණු ගත්තොත් මොන වගේද? පරමාණු කොහොමද පිහිටලා තියෙන්නේ? ඒ වගේ ඇතුළත මොන වගේද? මේ පිළිබඳ විවිධ විද්‍යාඥයෝ පරීක්ෂණ කරා. එතකොට ඒ පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදියට පුතේ විද්‍යාඥයන්ට හම්බෙනවා මේ කියන පරමාණුව ඇතුළෙත් තව උපපරමාණු අංශු වර්ග ඉන්නවා කියලා. මේ පරමාණුව කියන එක්කෙනා මෙහෙම බෝලයක් නම් මේක ඇතුලේ තව උපපරමාණු අංශු වර්ග ඉන්නවා කියලා විද්‍යාඥයෝ හොයාගත්තා. ඒ උපපරමාණු අංශු වර්ග වලින් ප්‍රධානම උපපරමාණු අංශු වර්ගය වෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. මීට අමතරව තවත් කිහිපයක් තියෙනවා. ඒවා අපි O level සිලබස් එකට කතා කරන්නේ නැහැ. සාමාන්‍ය පෙළ විද්‍යාවේදී අපි ඒවා ගැන කතා කරන්නේ නැහැ. එතකොට පරමාණුවේ තියෙන උපපරමාණු අංශු වර්ග විදිහට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ
නියුට්‍රෝන හොයා ගන්න පුළුවන්. ඔයාලට මේ පෙන්නලා තියෙන රූප සටහන ගත්තොත් මේක අච්චුපතේ තියෙන එකක් නෙමෙයි. මේක ටිකක් සංකීර්ණ රූප සටහනක්. මේ රූප සටහනේ මෙන්න මේ ටිකෙන් පේන්නේ. මෙන්න මේ වටේ තියෙන නිල් පාට රවුම් වලින් පෙන්නලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන කියන උපපරමාණු අංශු වර්ගය. මේ පරමාණුව ඇතුළ නම් ඉලෙක්ට්‍රෝන 3ක් පිහිටලා තියෙනවා. එතකොට පුතේ මේ මැද තියෙන්නේ මේ දෙන්නෙක් එකතු වෙලා තියෙන්නේ නිල් පාටයි රතු පාටයි දෙන්නෙක් එකතු වෙලා තියෙන්නේ මේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන. එහෙනම් අපි දැනට මේ ටික නම් කරගමු. පළවෙනි දෙන්න වටේ ඉන්න කට්ටිය ඉලෙක්ට්‍රෝන, මැද ඉන්න එක්කෙනෙක් ප්‍රෝටෝන, අනිත් එක්කෙනා නියුට්‍රෝන. මේ පරමාණු පිළිබඳ විද්‍යාඥයෝ විවිධ සොයා ගැනීම් කරන අතරතුරදී විද්‍යාඥයෝ හොයාගන්නවා පුතේ මේ පරමාණුවක ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝන ගණනයි සමානයි කියලා. ඒක අපි තව චුට්ටක් ඉස්සරහට වැඩිදුර කතා කරමු. පරමාණුව උපපරමාණුක අංශු වලින් සමන්විත වේ. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ඒවා අතරින් ප්‍රමුඛ උපපරමාණු අංශු වේ. හරි. මේ උපපරමාණු අංශු ගැන කතා කරද්දී පුතේ මේ උපපරමාණු අංශු වල විද්‍යාඥයෝ හොයාගන්නවා යම්කිසි ආරෝපණයක් තියෙන ඒවාත් තියෙනවා. ආරෝපණ නැති ඒවාත් තියෙනවා. විද්‍යාඥයෝ හොයාගන්නවා මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ උපපරමාණු අංශු වර්ගයක්. ප්‍රෝටෝන නම් හොයාගත්තේ අර්නස්ට් රදර්ෆර්ඩ්. එයා කියනවා මේ ප්‍රෝටෝනය ධනයි කියලා. ඒ වගේම නියුට්‍රෝන කියන්නේ කිසිම ආරෝපණයක් නැති උදාසීන උපපරමාණු අංශු වර්ගයක්. එහෙනම් මුලින් ඉඳලා කතා කරොත් ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි, ප්‍රෝටෝන ධන ආරෝපිතයි, නියුට්‍රෝන උදාසීන උපපරමාණු අංශු. ඔය පිළිබඳව ඔයාලා ඉතා හොඳින් මතක තියාගන්න ඕනේ. මේක ගොඩක් වෙලාවට මේ O level විභාගෙදිත් මේක ප්‍රශ්න කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන නියුට්‍රෝන වල ආරෝපණ පිළිවෙලින් අහලා තිබ්බා. අපි ප්‍රශ්න ගැන කතා කරද්දී මේ පාඩමට අදාළ O level ප්‍රශ්න ටික බලද්දී අපි ඒක වැඩිදුර සාකච්ඡා කරමු. එතකොට මේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන වල ආරෝපණ වලට ලියන්න තියෙනවා. ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපිත අංශුන්, ඉලෙක්ට්‍රෝන කියන්නේ මොන ආරෝපිත අංශුන්ද? මෙතනට එන්න ඕනේ ඍණ ආරෝපිත අංශුන්. නියුට්‍රෝන වලට පුතේ ආරෝපණයක් නෑ යාලා උදාසීන උපපරමාණු අංශු වර්ගයක්. right. එතකොට මම ඉස්සෙල්ලත් කිව්වා මේ පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන ගණනයි ප්‍රෝටෝන ගණනයි සමානයි. පුතේ මේ අපි මේ කතා කරන්නේ උදාසීන පරමාණු ගැන. මීට අමතරව අයන කියලා જાතියක් තියෙනවා. ඒ අයනවලදී ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි සමාන වෙන්නේ නැහැ. අපි ඒක තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා පාඩමේ කතා කරමු. ඔයාලට රූප සටහනක් දීලා තියෙනවා. රූප සටහන බලන්න. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිත උපපරමාණු අංශු. ප්‍රෝටෝන කියන්නේ නම් ධන ආරෝපිතයි. නියුට්‍රෝන වල උදාසීන ආරෝපණ. ඊළඟට උදාසීන පරමාණුක ඉලෙක්ට්‍රෝන ගණන සහ ප්‍රෝටෝන ගණන සමානය. එනමුත් ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ප්‍රතිවිරුද්ධ ආරෝපණයෙන් යුක්තය. නියුට්‍රෝන උදාසීන නිසා පරමාණුව විද්‍යුත් වශයෙන් උදාසීනයි. අර ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන විවිධ ආරෝපණ වර්ග දෙකකින් තිබ්බත් පරමාණුවක් වශයෙන් ගත්තොත් පරමාණුව විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඒකට ප්‍රධානම හේතුව තමයි ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් ඍණ ආරෝපණ ගණනයි ප්‍රෝටෝන ගණන එහෙම නැත්නම් ධනාරෝපණ ගණනයි සමාන වීම. මේ බල අපි පන්තියේදී ගොඩාක් දුරට සාකච්ඡා කරා පුතාලට මතක ඇති. ඊළඟට පරමාණුක ආකෘති. මුලින්ම අපිට ලෝකෙට ඉදිරිපත් වෙච්ච ආකෘතිය තමයි අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය. අර්නස්ට් රදර්ෆර්ඩ් කියනවා පරමාණුවක් කියන්නේ ධන ආරෝපිත න්‍යෂ්ටියක් සහිත හිස් අවකාශයක් පවතින ප්‍රදේශයක් කියලා. එතකොට මේ පරමාණුවේ ධන ආරෝපිත න්‍යෂ්ටිය තියෙන්නේ පරමාණුවෙන් හරි මැදින්. අපි චුට්ටක් රූප සටහන මේ ඕක බලමුකෝ. මේ න්‍යෂ්ටිය මොන ආරෝපිතද පුතේ? ඔයාලා හිස්තැනට ලියා ගන්න ඕනේ ධන ආරෝපිතයි කියලා. මේ තියන්නේ අර කලින් රූප සටහනමයි. මේ රූප සටහනට අනුව මේ එළියෙන් පේන්නේ මේ මැද නෙමෙයි එළිය කොටසේ ඉන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන. ආලට පුතාලට මතක ඇති මේවා ඍණ ආරෝපිත අංශු ඒවා ඉලෙක්ට්‍රෝන. මේ මැද ඉන්නේ කවුද?
මෙන්න මෙයා. මෙන්න මේ රවුම කඩිරි වලින් ලකුණු කරපු රවුම ඇතුලේ ඉන්නේ කවුද? මම මේ දැන් රතු පාටින් ඇතුළු කරපු රවුම. මෙන්න මෙයාට තමයි අර්නස් රදර්ෆර්ඩ් කියන්නේ න්‍යෂ්ටිය කියලා. මේ න්‍යෂ්ටිය ධන ආරෝපිතයි කියලා අර්නස් රදර්ෆර්ඩ් කිව්වා. ඔක්කොලා ඊටාම හොඳින් මතක තියාගන්න ඕනේ. න්‍යෂ්ටිය මොන ආරෝපිතයිද පුතේ? එහෙනම් ධන ආරෝපිතයි. ඊළඟට තවත් පොඩි කතාවක් තියෙනවා. ඒ තමයි මේ න්‍යෂ්ටිය ධන ආරෝපිත වෙලා න්‍යෂ්ටිය වටේට ඉන්න ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත වුණොත් මේ දෙන්න ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙන නිසා පරමාණු දිහාවට කඩාගෙන වැටෙන්න එපෑනේ. එහෙම නැත්නම් ඇදගෙන ආකර්ෂණය වෙන්න එපෑනේ. හැබැයි පුතේ මේ සාමාන්‍යයෙන් පරමාණු වල එහෙම ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය දිහාවට ඇද ගැනීමක් වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ඉලෙක්ට්‍රෝන මේ න්‍යෂ්ටිය වටා ඊටාම වේගයෙන් කැරකෙන එක. ඒ වේගය නිසා මේ න්‍යෂ්ටියට ඉලෙක්ට්‍රෝන කඩාගෙන වැටෙන්නේ නැහැ. පරමාණු ආකෘති ගැන කතා කරද්දී පළවෙනි ආකෘතිය තමයි එහෙනම් පුතේ අර්නස් රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය මේක ඉදිරිපත් කරන්නේ අර්නස් රදර්ෆර්ඩ් කියන එක අනිවාර්යෙන් මතක තියාගන්න. හරි ඊළඟට පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය මේක ඉදිරිපත් කරන්නේ අර්නස් රදර්ෆර්ඩ් විසින්මයි. එයා මුලින් ඉස්සල්ලාම කිව්වත් පරමාණුවේ න්‍යෂ්ටිය මැද තියෙනවා ඒක ධන ආරෝපිතයි. ඊට පස්සේ මෙයා මේ ඉලෙක්ට්‍රෝන පිළිබඳ ලොකු කතාවක් කිව්වේ නැති නිසා එයා පස්සේ එයාගේ පළවෙනි ආකෘතිය වෙනස් කරලා නව ආකෘතියක් ඉදිරිපත් කරනවා. ඒකට කියනවා අපි පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය. මේ පරමාණුවේ ග්‍රහ ආකෘතිය ගැන සලකපුවාම මෙයා ඇත්තටම අපේ ප්‍රධාන සූර්යයා වටා එහෙම නැත්නම් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න සූර්යයා වටා ග්‍රහලෝක ටික භ්‍රමණය වෙනවා වගේ පොඩි ස්වරූපයක් පෙන්වන නිසා තමයි මේකට ග්‍රහ ආකෘතිය කිව්වේ. මොකද්ද මේ සූර්යයා වෙන්නේ? අපේ සූර්යයාට සමාන වෙන්නේ පරමාණුවේ ඉන්න න්‍යෂ්ටිය. එතකොට අපි දන්න පෘථුවිය, බුධ, සිකුරු, බ්‍රහස්පති, සෙනසුරු වගේ ග්‍රහයන්ට සමාන වෙන්නේ මේ පරමාණුවේ වටේ ඉන්න ඉලෙක්ට්‍රෝන. මේ පරමාණුවේ වටේ ඉලෙක්ට්‍රෝන වේගයෙන් චලනය වෙන නිසා අර්නස් රදර්ෆර්ඩ් මේකට කිව්වා එයාගේ ග්‍රහ ආකෘතිය කියලා. එතකොට පරමාණුව පිළිබඳ දැන් වර්තමානයේ පිළිගන්න ආකෘතිය තමයි පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය. මේක ඉදිරිපත් කරන්නේ අර්නස් රදර්ෆර්ඩ් විසින්. මේ තියෙන පොතේ රදර්ෆර්ඩ්ගේ පින්තූරයක්. මේක මේ 9 වසරේ අච්චුපතේ ඔයාලා දැකලා ඇති. ඊළඟට න්‍යෂ්ටිය ඇති ධනාරෝපිත මගින් ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වෙතට ආකර්ෂණය වන නමුත් ඒවා න්‍යෂ්ටිය මතට පතිත නොවේ. ඒකට හේතුව මොකද්ද පුතේ? මම කලින් කිව්වේ මේ ඉලෙක්ට්‍රෝන වේගයෙන් මේ පරමාණු වටේ තියෙන ඉලෙක්ට්‍රෝන වේගයෙන් මොනවා වේද? මේ ඉලෙක්ට්‍රෝන වේගයෙන් මේ පරමාණු වටේට චලිත වීම. මේ ගමන් කරන මාර්ගය තමයි පුතේ මේ සුදු පාටින් පෙන්නලා තියෙන්නේ. ඔක අපි ඉස්සරහට තව ටිකක් කතා කරමු. ලියන්න පුළුවන් අපිට ඉස්තරට. ඊට හේතුව වන්නේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ඉතා වේගයෙන් භ්‍රමණය වීමයි. ඊට පස්සේ අර්නස් රදර්ෆර්ඩ්ට පස්සේ මේ න්‍යෂ්ටිය වටේට කැරකෙන ඉලෙක්ට්‍රෝන නිශ්චිත ස්ථානවල තියෙනවා කියලා හොයාගත්ත විද්‍යාඥයෙක්. ඒ විද්‍යාඥයාගේ නම තමයි නීල්ස් බෝ. නීල්ස් බෝ කියනවා මේ ඉලෙක්ට්‍රෝන කැරකෙන්නේ න්‍යෂ්ටිය වටේ තියෙන නිශ්චිත ගමන් මාර්ගයක. ඒ ගමන් මාර්ගයට එයා දාපු නම තමයි කක්ෂය. එහෙම නැත්නම් ශක්ති මට්ටම. මේ ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන චලනය වෙන්නේ. එහෙනම් මේක හොයාගත්ත එක්කෙනාගේ නම මුලින් ලියලා ඉන්න නීල්ස් බෝ විසින් න්‍යෂ්ටිය වටා ඇති නිශ්චිත පතවල එහෙම නැත්නම් කක්ෂවල ඉලෙක්ට්‍රෝන චලිතයේ යෙදෙන බව පෙන්වා දෙන ලදී. පරමාණු වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වන කක්ෂ පරමාණුවේ කවච එහෙම නැත්නම් ඒවට අපි කියනවා ශක්ති මට්ටම් කියලා. මේ ශක්ති මට්ටම් ගණන අපිට ගණන් කරන්න බෑ. සාමාන්‍ය ශක්ති මට්ටම් විශාල ප්‍රමාණයක් පරමාණුක තියෙනවා කියලා විද්‍යාඥයෝ දැන් හොයාගෙන තියෙනවා. නමුත් ඉලෙක්ට්‍රෝන පිරෙන ශක්ති මට්ටම් ගැන අපි මේ පාඩමේදී කතා කරනවා. මේ පරමාණුවේ තියෙන ශක්ති මට්ටම් න්‍යෂ්ටියේ ඉඳලා පිටතට නාමකරණය කිරීමක් කරනවා. අපි
කලින් ඉගෙන ගත්ත න්‍යෂ්ටිය තියෙන්නේ පරමාණුවේ මැද වගේ. මේ තියෙන්නේ ධනාරෝපිත න්‍යෂ්ටිය. මෙම රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ දැන් න්‍යෂ්ටිය. එතකොට න්‍යෂ්ටියේ ඉඳලා එළියට නැත්තම් පිටතට තමයි ශක්ති මට්ටම් විහිදලා තියෙන්නේ. අපි නාමකරණය කරනකොට මේ පළවෙනි ශක්ති මට්ටම මෙන්න මේ කළු පාට රේඛාවෙන් පේන පළවෙනි ශක්ති මට්ටම අපි K කියලා ලකුණු කරනවා. දෙවැනි ශක්ති මට්ටම L කියලා ලකුණු කරනවා. තුන්වෙනි ශක්ති මට්ටම M, හතරවෙනි එක පිළිවෙලින් N කියලා ලකුණු කරනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන දේ තමයි මේ ශක්ති මට්ටම් වල අංක ටික ලියන්න දැනගන්න ඕනේ. එහෙනම් KLMN පිළිවෙලින් න්‍යෂ්ටයේ ඉඳලා පිටතට විහිදෙන විදියට. එතකොට පුතේ මේ ශක්ති මට්ටම් ගැන කතා කරද්දී තවත් විශේෂ දෙයක් කතා කරන්න තියෙනවා. ඒ තමයි මේ ශක්ති මට්ටම් වල පරතරය ගැන කතා කරමු. න්‍යෂ්ටියේ ඉඳලා පළවෙනි ශක්ති මට්ටමට තියෙන දුරයි පරතරයයි පළවෙනි ශක්ති මට්ටමේ ඉඳලා දෙවැනි ශක්ති මට්ටමට තියෙන පරතරයයි බැලුවොත් පළවෙනි ශක්ති මට්ටමට සහ දෙවැනි ශක්ති මට්ටම අතර තියෙන පරතරයට වඩා න්‍යෂ්ටියයි පළවෙනි ශක්ති මට්ටමයි අතර තියෙන පරතරය සාපේක්ෂව වැඩි. ඒ කියන්නේ පුතේ න්‍යෂ්ටිය ඉඳලා ඈතට යනකොට ශක්ති මට්ටම් අතර පරතරය එන්න අඩු වෙනවා. මේ පළවෙනි ශක්ති මට්ටමයි දෙවෙනි ශක්ති මට්ටමයි අතර පරතරය අඩුයි. ඊට වඩා 2යි 3යි අතර පරතරය අඩුයි. ඊටත් වඩා තුන්වෙනි ශක්ති මට්ටමයි හතරවෙනි ශක්ති මට්ටමයි අතර පරතරය අඩුයි. තව ඉස්සරහට ශක්ති මට්ටමක් ආවොත් ඒත් එහෙමයි තවත් අඩු වෙනවා. හැබැයි පුතේ දැනගන්න ඕන කාරණය තමයි මේ ශක්ති මට්ටම් අතර පරතරය අඩු වුණත් KLMN ශක්ති මට්ටම් වලට ගමන් කරනකොට පුතේ මේ ශක්ති මට්ටමක තියෙන ශක්තිය වැඩි වෙනවා. අඩුම ශක්තියක් තියෙන්නේ K කියන ශක්ති මට්ටමට. ඊළඟට L කියන ශක්ති මට්ටමේ ඊට වඩා ශක්තිය ටිකක් වැඩි. මේ පරමාණුවේ තියෙන කවචවලට ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය පළවෙනි කවචෙදී අඩුයි, දෙවෙනි කවචෙදී වැඩි, තුන්වෙනි එනකොට තවත් වැඩි, හතරවෙනි කොට තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ පරමාණුවේ මැද ඉඳලා පිටතට යනකොට මේ ශක්ති මට්ටම් වල තියෙන ශක්තිය එන්න වැඩි වෙනවා. හැබැයි ශක්ති මට්ටම් අතර පරතරය මොකද වෙන්නේ? පරතරය එන්න අඩුවීමක් සිද්ධ වෙනවා. මේ පිළිබඳව ඔයාලා ඊටාම අවබෝධයෙන් සිටිය යුතුයි. අපි ටියුට් එකේ අඩු ටික පුරව ගමු, ස්තැන් ටික පුරව ගන්න. එක් ශක්ති මට්ටමකට નિયમિત ශක්තියක් පවතී. න්‍යෂ්ටියේ සිට ඉවතට යන විට මෙම ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. නමුත් ශක්ති මට්ටම් අතර පරතරය අඩු වේ. පරමාණුක ඕනෑම ශක්ති මට්ටමකට තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. ඒක අපි මෙතනදිම කතා කරලා ඉවර කරමු. දැන් පුතේ මේ න්‍යෂ්ටියේ ඉඳලා පිටතට පරමාණුවේ ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන ස්ථානනේ මේ ශක්ති මට්ටම් කිව්වේ. K කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. ඒකේ ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙනවා. L එකෙත් ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙනවා. M වලත් ඉලෙක්ට්‍රෝන තියෙනවා, N වලත් ඉලෙක්ට්‍රෝන තියෙනවා. පුතේ මේ K කියන ශක්ති මට්ටමට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. ඊට වඩා එකක්වත් පිරෙන්න මේ ශක්ති මට්ටමේ ශක්තිය නැහැ. ඒ නිසා පුතේ K කියන ශක්ති මට්ටමට පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. ඉලෙක්ට්‍රෝන දෙකයි. L කියන ශක්ති මට්ටම එනකොට උපරිම ඉලෙක්ට්‍රෝන අපිට 8ක් පුරවන්න පුළුවන්. මේ L ශක්ති මට්ටම පුරාවට ඉලෙක්ට්‍රෝන 8ක් පුරවන්න පුළුවන්. පිළිවෙලින් M වලට 18කුත් N වලට පුතේ 32කුත් පුරවන්න පුළුවන්. මේ පිළිවෙල පුතාලා ඉතා හොඳින් මතක තියාගන්න ඕනේ. K කියන ශක්ති මට්ටමට 2යි, L වලට 8යි, M වලට 18යි, N වලට 32යි. හැබැයි පුතේ පොඩි කරුණක් තියෙනවා කියන්න. ඒ තමයි මේ අපි ඉලෙක්ට්‍රෝන පුරවනකොට මෙහෙම 2යි 8යි 18යි 32 විදිහට පුරවන්නේ නෑ. අපි මේක තියරි පන්තියේදීත් කතා කරා. අපි මේ වීඩියෝ එක මෙතනින් එහාට අරගෙන යන්නේ නෑ. ඊළඟ වීඩියෝ එකේ මම ඉලෙක්ට්‍රෝන වින්‍යාස සහ ඉතුරු චුට්ට කරනවා. එතකොට අපි මේ ගැන කතා කරමු. දැනට ඔයාලා මතක තියාගන්න
මේ ඕනෑම ශක්ති මට්ටමකට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවා. K කියන ශක්ති මට්ටමට 2යි, දෙවනි ශක්ති මට්ටම එහෙම නැත්නම් L කියන එකට 8යි, තුන්වෙනි එකට එහෙම නැත්නම් M කියන එකට 18යි, හතරවෙනි එකට 32යි. ඔය විදිහට මතක තියාගන්න ඕන. එහෙනම් ඔයාලගේ ටියුට් එකේ තියෙන වගුව පුරව ගන්න. K කියන එකට 2යි, L වලට 8යි, M වලට 18යි, N වලට 30යි. එසේ නමුත් පරමාණුක ඉලෙක්ට්‍රෝන පිහිටන අවසන් ශක්ති මට්ටම වන විට එහි තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8කි. මේ ගැන අපි ඊළඟ වීඩියෝ එකේ තවදුරටත් කතා කරමු.